බට්ටිටි අනේ මට මෙන්න මේ රෙද්දෙන් ලස්සන කවුමක් මහල දෙන්නකෝ. බෝරිච්චි අද්දිකකුත් තාන්න හොඳේ. ගිරවි මම මහල දෙන්නම් ලස්සන ගවුමක්. මේ ගවුමේ පාට නම් ඔයාට හරිම ලස්සනයි. බට්ටිටි මගේ සාරිය හරිද? අද හවස මට යන්න මගුල් ගෙදරක් තියෙනවා. හරි මොනරි මේ තියෙන ඔයාගේ සාරිය. අනේ ඒක ලස්සන. මොනරි මට නම් විශ්වාසයි මගුල් ගෙදර මනමාලිටත් වඩා ඔයා ලස්සන තින්දී කියලා. බලන්නකෝ අපේ බට්ටිටි හරිම ලස්සනට පබලු දාලා මහලනේ. බට්ටිට හිතා නැති යාට විතරයි ඇඳුම් මහන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් අපේ බට්ටිත්තිට මහන්න ඇඳුම් ගොඩ ගැහිලා. බට්ටිත්ති තමයි මුළු කැලෑවෙන්ම ලස්සනටම ඇඳුම් මහන්නේ. ඕනෑම කෙනෙක් ඉල්ලන විදියටත් වඩා ලස්සනට අපේ බට්ටිත්ති ඇඳුම් මහනවා. ඒ වුණාට මෙන්න මේ කපුටු හාමිනේ නම් කවදාවත් බට්ටිත්ති මහන ඇඳුම් අගය කළේ නෑ. එයා හැම වෙලේම කළේ ගහ උඩට වෙලා අනුන්ගේ උපදූප හොයන එක. බට්ටිටි මම මේ පොලට යන ගමන් ආවේ. අනේ ඉතින් කොහොමද හාමිනේ? මට මේ අද වැඩ ගොඩ ගැහිලා. ඒක නෙමේ බට්ටිටි. ඔයා එදා මට මහලා දුන්න චීත්තේ හැමෝම ලස්සනයි කිව්වා. අනේ ඇත්ත හාමිනේ. ඊනම් මට ගොඩාක් සතුටුයි. මේක හරියන්නේ නෑ. මමත් මහන්න පටන් ගන්න ඕන. මොකද මටත් එතකොට මේ වගේ මැඳුම් මහල සයිලිත් හොයා ගන්න පුළුවන්. බට්ටිටි වගේ නෙමේ වැඩි මුදලකටත් මහන්න පුළුවන්. ඔන්න ඉතින් ගෙදර ගිය කපුටු හාමිනේ කපුටු රාළ එක්ක එයාගේ අදහස කිව්වා. අනේ හාමිනේ ඔයාට පුළුවන් ද මහන්න? බැරි වැඩ නොකර ඉන්න පුළුවන් දෙයක් කරන්නකෝ. ඔයා හිතන්නේ මට මහන්න බෑ කියලාද? බලන්නකෝ මම බට්ටිට්ටිට වඩා ලස්සනට මහනවා. ඔයා මොකද හැම වෙලෙම බට්ටිට්ටිට ඊර්ෂ්‍යා කරන්නේ? ඔන්න අපේ කපුටු හාමිනේ කොහෙන්දෝ මැෂිමකුත් හොයාගෙන මහන්න පටන් ගත්තා. හාවි කොහෙද යන්නේ? මම මේ ගවුමක් මහන්න බට්ටිත්තිගේ ගෙදර යනවා. අනේ මොකටද යන්නේ? මාත් ලස්සනට ඇඳුම් මහනවා. මාත් ඇඳුම් මහන්න පටන් ගත්තනේ. කෝඩෙන්න මම මහලා දෙන්නම්. ලස්සනට මහලා දෙන්න කපුටු හාමිනේ. එහෙනම් මං හවස එන්නම්කෝ. ඔන්න හවස් වරුවේ හාවි ආවා කපුටු හාමිනේගෙන් ඇඳුම ඉල්ල ගන්න. අයියෝ මේ මොකද්ද මහලා තියෙන්නේ? මගේ ගවුම කැට කරලා. ලස්සන නෑ පොඩ්ඩක්වත්. හොඳටම දුක හිතුණු හාවි කපුටු හාමිනේගේ ගෙදරින් ගියා. ඉතින් කපුටු හාමිනේට මහන්න රෙදි දුන්න හැමෝටම ලැබුණේ හරිම කැතට මහපු ඇඳුමක්. අයියෝ මේක කොහමද මං අඳින්නේ? අනේ කපුටු හාමිනේ තරහ වෙන්න එපා. ඇඳුම නම් හරිම කැතයි. බට්ටිට දුන්නා නම් ගොඩක් ලස්සනට මහලා දෙනවනේ අපිට. ඉතින් කැලේ කිසිම සතෙක් ආපහු කපුටු හාමිනේට නම් ඇඳුම් මහන්න දුන්නේ නෑ. ඒ නිසා කපුටු හාමිනේට සිද්ධ වුණා ඇඳුම් මහන එක නතර කරන්න. දැක්ක නේද හාමිනේ? තමන්ට බැයි වැඩ කරන්න ගියාම විනදේ. ඒක ඇත්ත තමා. බට්ටිටි තමයි ඇඳුම් මහනේ දක්ෂම කෙනා. මට එයා ගැන ඊර්ෂ්‍යාවක් හිතුණා. ඒත් ඒකෙන් මට උනේ hard work විතරමයි. ඉතින් අන්තිමට අපේ කපුටු හාමිනේ හැමදේම තේරුම් ගත්තා. එයා ඒ කවදාවත් කිසිම කෙනෙක්ට ඊර්ෂ්‍යා කළේ නැහැ.